මල්ගාව රුන් සොයන කාලේ මංආව හින්දා. Hi, welcome to my YouTube channel. ඉතින් මේ තමයි මං කරන පළවෙනි vlog එක. ඉතින් ඉස්සෙල්ලා මං කියන්නම් මං ගැන චූටි විස්තරයක්. මං තිසුනි මානසිංහ. ඉතින් මම මේ වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට තේරිලා ඉන්නවා. ඒත් එකම තමයි මගේ small business එකකුත් කරනවා. ඉතින් මම YouTube channel එකක් පටන් ගන්න ප්‍රධානම හේතුව තමයි මම අලුතින් පටන් ගන්න ඉන්න මගේ ජර්නි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක. ඉතින් අද මම මේ ලෑස්ති වෙන්නේ මගේ යුනිවර්සිටි බෑග් එක රෙඩි කරගන්න. මොකද මැයි 18 වෙනිදා තමයි මට යුනිවර්සිටි එකේ ඔරියන්ටේෂන් පටන් ගන්නෙ. ඉතින් අපි බලමු යුනිවර්සිටි යන ළමෙක්ට, ස්ටුඩන්ට් කෙනෙක්ට මොනවද ඕනි කරන බඩු, කැම්පස් ඇති එකන අපි මොනවද අරගෙන යන්න ඕනි වගේ දේවල්. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මම මගේ යුනිවර්සිටි බෑග් එක ලෑස්ති කරගන්නේ කියලා. එහෙනම් ඔයාලත් එන්න මාත් එක්ක මගේ යුනිවර්සිටි බෑග් එක රෙඩි කරන්න. හංගාගල්ලේනේ ඉන්නා කුමරියේ විරුපෙම් කුමරා. හායි, එහෙනම් ඔයාලත් එන්න මගේ බෑග් එක කොහොමද ලෑස්ති වෙන්නේ කියලා බලන්න. ඉතින් මම එකට ලොකු බෑග් එකක් ගත්තා. මේ ඉතින් මගේ මුළු අල්මාරිය මං ඊට පස්සේ එළියට ගත්තා. මොකද ඔක්කොම ටික පටවන් යන්න තමයි මගේ අදහස තිබ්බේ. ඊට පස්සේ ඉතින් ලස්සන කැප් එකකුත් දාගෙන ඉතින් මම ලස්සනයි කියලා බැලුවා. ඊට පස්සේ ඉතින් කුඩයක්, එතකොට සර්බියට අනම්මනම් ටිකකුත් දාගෙන මේ කරන්න මුළු ඔක්කොම එතුන් ටික උඩට දාගත්තා අරගෙන යන්න කියලා. ඒ වුණාට ඉතින් ඔතනින් භාගයක් තමයි මට අරන් එන්න පුළුවන්කමක් ලැබුණේ. මොකද අනේ උච්චර පටවන්න ඒ බෑග් එක උච්චර ලොකු වෙලත් බැරි වුණා. කොහොම හරි ඇඳුම් ටිකත් පැක් කරගෙන ආපහු පාරක් මං එළියට අරගෙන අත්‍යවශ්‍ය ටික විතරක්ම දාගත්තා. අනිත් ඒවා ටික ආපහු ගෙදර තියලා ආවා ඉතින් මං. ඔයාලට පෙර ඉතුරු වීඩියෝ කෑල්ලෙදිත් කෝ අපේ මේකේ තිබ්බ ඇඳුම් කියලා. ඉතුරු භාගයට භාගයක් කෙලේ ඉතින් සමහර ඒවා අත්‍යවශ්‍ය මේවා. ඒවා ඉතින් මං ආපහු ඇදලා කරලා දාගත්තා. මේ ඉතින් මමගේ බෑග් එක අමාරුවෙන් වහනවා. මට නම් හිතුනේ මේ වෙලාවේ මේ ෂිප් එක දැන් කැඩෙයිද කියලා. කොහොම හරි මං ඒකත් හිමීට වහගෙන මේ ලෑස්ති වෙන්නේ අනිත් බඩු. ඒ කියන්නේ ඔතන තියෙන්නේ යුනිවර්සිටි අඳින ඇඳුම්, එතකොට බෝඩින් එකට අඳින ඇඳුම් විතරයි. එසහ අත්‍යවශ්‍ය දේවල් විතරයි. දැන් තමයි හොඳම හරිය පටන් ගන්න. මේ තියෙන ඉතින් මං ගත්ත මගේ සුකුරුත්තන් කෑලි බෑලි ටික. ඔයාලත් බලන්න යන්න. ඒත් එක්ක මම ලිස්ට් එකක් දාන්නම් මම මොනවද යුනිවර්සිටි අධ්‍ය අරන් ගියේ කියලා. ඉතින් ටෝච් එක මතක අරන් යන ළමයි. මම මිරර් එකකුත් ගත්තා. මොකද මේ සමහරවිට ලයිට් එක මදි වෙලා මට මගේ මේකප් එක දාගන්න බැරි වෙයි කියලා මම ලයිට් එකක් තියෙන මිරර් එකක්ම ගත්තා. ඊට පස්සේ ඉතින් ලස්සන පැන්සල් ටිකකුයි හැමතිස්සෙම මොන බල ඉන්න මම ලස්සන කියුට් මිරර් එකකුත් අමතක කරන්නේ නැතුවම දාගත්තා. එහෙනම් ඔයාලා බලාගෙන යන්න මම මොනවද මගේ බෑග් එකට එකතු කරගත්තේ කියලා. ඔය තියන්නේ මේ ඇඳුම් දාන්න පුළුවන් වැලක්. ඒ කියන්නේ ඒක ඇන දෙකට මේ සෙට් කරලා ක්ලිප්ස් වලින් අපේ ඇඳුම් යල්ලලා තියන්න පුළුවන්. ඒක තමයි ඉතින් ලේසිම විදිය. ඊට පස්සේ ඉතින් ඔය මං කරන්නේ මගේ මේකප් පවුච් එක. මේකප් පොකට දාගන්න බැරි වුණා. හැබැයි අනිත් පොරටිය දාගත්තා. ඊට පස්සේ ඉතින් මගේ ටවල් එක, එතකොට බෙඩ්ෂීට්, එතකොට පොරවන් දෙකක්, එතකොට පාපිසක්, මගේ ලස්සන කියුට් බෑග් එකත් මම ඉතින් ඔයාලට පෙන්නුවානේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මගේ බෑග් එක ලස්සනයිද කියලා. ඔක තමයි මම ඉතින් කැම්පස් දැන් ගෙනියන්නේ. ඉතින් තව බෑග්ස් දෙකකුත් කොකටත් කියලා මම දාගත්තා. ඊළඟට ඉතින් මම මේ පෙන්නන්නේ මම ගෙනියන්න ගත්ත සපත්තු ටික. ඔයාලත් බලන්න යන්න ඉතින් ඔච්චර නම් ඕනේ වෙන්නේ නැහැ. ඉතින් මම කොකටත් කියලා අරන් ගියා. හැබැයි මේ දවස් 5ට මම දැම්මේ එකම සඩප්පු දෙක. අනිත් එකක්වත් තාම දාන්නත් බැරි වුණා. දැන් මම කැම්පස් ගිහින් දවස් 5කට පස්සේ තමයි මේක වොයිස් කරන්නේ. තාම පාවිච්චි කරන්නේ මම පළවෙනි දවසේ දාපු සපත්තු දෙකම තමයි.
ඒත් එක්කම ඉතින් මං ගෙදරට දාන්න පොල් ගහ බාර සැරපු දෙකකුත් ගත්තානේ. ඕක තමයි මං ගෙදර දාන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ මසාජ් ගන්න එක. මොකද මට හැමතිස්සෙම කකුල අමාරු හැදෙනවා. ඉතින් ඒකට එක පාවිච්චි කරනවා. ඒත් එක්ක මං කුණු අයින් කරන්න වැකියුම් එකකුත් ගත්තා. ඔය ඉතින් මම පෙන්න මගේ ඩයරි එක. ඊට පස්සේ මගේ ලැප්ටොප් එක. ඉතින් ඔයාලත් මේ දේවල් අනිවාර්යෙන් අරගෙන යන්න. මේ තියෙන්නේ මම ලිස්ට් එකක් හදාගත්ත මොනවද යද්දි අරන් යන්න ඕනි කියලා. මොකද නැත්තම් සමහර අයිටම්ස් මිස් වෙන්න පුළුවන්. ඉතින් පොත් ගත්තා. ඒත් එක්කම ඔයාලත් යද්දි A4. එතකොට ගෑනු ළමෙක් නම් හොට්ටෝට බෑග් එකක් මතක් කරලා අරගෙන යන්න. ඊට පස්සේ ඉතින් මම මගේ ෂූස් ටික අපෝ කවර් වලට දාගත්තා. මොකද ඔහොම බෑග් එකකට දාන්න බැරි නිසා. මේව නම් ඉතින් ඔයාලට අප අමුතුවෙන් කියන දේවල් නෙමෙයි. ඔයාලගේ ෆෝන් එක, charge එක, එතකොට power bank, ඒ වගේ දේවල් දාගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලා පාවිච්චි කරන මේකප් බඩු හෝ perfume අනම්මනම් සුකුරුත්තන් ජාති ටිකත් ඔයාලා මතක් කරලා දාගන්න. මොකද එතකොට Tamande confident පිට ඕන තැනකට යන්න බලන හදිස්සි හරි එකක් හරි මිස් වුණොත් ගෑන් ළමයි දන්නවනේ. ඉතින් ඒකේ තියෙන අවස්ථාවේ ඔය වගේ චූටි චූටි ටිකක් දේවල් දාගෙන මේ දෙන්නේ මගේ කුළු පොට දාන්න ගත්ත box එක. ඊට පස්සේ ඉතින් ඔය මම පෙන්නන්නේ මං ලන්ච් බොක්ස් ටිකක් ඔච්චර පෙන්නන මං ඔය බෝඩිමටත් අරන් ගියා. හැබැයි එතනට ගියාට පස්සේ මෙච්චර බඩු ඕනේ නැහැ කියලා මං ආපහු අම්මලාගේ අතේ එව්වා. ආයෝ මං උයාගෙන කන හින්දා මම හාල් දාන්නත් බකට් එකක් ගත්තා. මේකට නම් කිලෝ 10ක්ම දාන්න පුළුවන්. ආයෙ ගත්තා මේ මොකක්ද දන්නවද? අපි වලන්ස් හොදද්දී විම් එහෙම දාලා පාවිච්චි කරන්න. අන්න ඔන්න ඕක තමයි මං ඒ වෙනුවෙන් ගත්තේ. ඊට පස්සේ ඉතින් ගණිතේ රූපෙකුත් මං අමතක කරන්නේ නැතුවම දාගත්තා අරගෙන යන්න. ආය සිග්නල් නැති වුණොත් කියලා ගෙදර තියෙන රවුටර් එකත් බෝඩිමට උස්සගෙන ගියා. ආයෙ ඉතින් මෙන්න මේ කැටයක් මම හරියට දන්නේ මොකද්ද කියන්නේ කියලා ආයෙ වයර් කෝඩ් එකකුත් ඒකට මල්ටිප්ලග්ද අන්න ඔහොම මොන හරි තොල මතක් කරලා දාගන්න. ඊට පස්සේ මම පාවිච්චි කරන ෂීට් මාස්ක් ටිකකුයි හෑන්ඩ් ක්‍රීම් ටිකකුයි අමතක කරන්නේ නැතුව දාගෙන මගේ වොච් එකත් මේකට දාගත්තා. ආය ඔයාලට බඩගිනි වෙලාවට ඔයාලා කන්නාස දේවල් ටිකකුත් අනිවාර්යයෙන් මතක් කරලා දාගන්න. මොකද නැත්තම් ගිහින් ආවට පස්සේ බඩගිනි හැදෙයි. මට නම් මාර බඩගින්නක් හැදෙන්නේ කැම්පස් එකට ගිහින් ආවට පස්සේ දවල්ට හොඳට මං බත් ටිකුත් වැංගියත් මට ඒත් බඩගිනි. මං ඉතින් චොක්ලට් ටිකක් ගත්තා මේ ආවට පස්සේ කන්න. ඒත් එක්කම මගේ චූටි සුගුරුත්තන් කැලි ටිකක් අමතක කරන්න නැතුව මං දාගත්තා. ඒ තිබ්බේ හෑන්ඩ් ෆෑන්ස් වගේක්. ඊට පස්සේ ඉතින් සලෝ ටේප්, කතුරා. ඊට පස්සේ ඉතින් අපේ අම්මා මේ මට කල් තියාගෙන කන්ද හාල් මැස්ස ටිකක් බදින ගමන් තමයි ඉන්නේ. අම්මා නම් ඒව ටික දැම්මේ මේ මොකේද එයාර් ෆ්‍රයර් එකේ. ඒත් එක්කම හාල් මැස්සොයි චිකනුයිත් අම්මා බදලා දුන්නා ගිහිල්ලා කන්න කියලා. ඔය තියෙන ඉතින් මම ගෙනියපු බෑග්ස් ටික. ඉතින් මේකේ ඉතුරු කොටස බලන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආපහු හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye bye.